බලමුද පොඩි ළමයින්ට තියෙන ලස්සනම ලස්සන ටොයි එක. මේ තමයි පවර්ෆුල් 4-wheel drive එක. ෆ්‍රන්ට් view එක ගැන කතා කරනකොට ගොඩක් ලස්සනයි. next level look එකක් මේකට දෙන්න try කරලා දිනවා. මේක ඇත්ත වාහනයක වගේම daytime running lights. මේ windscreen එක සහ display එක ගොඩක් වැදගත්. මොකද මෙන්න මේ වගේ හැම එකම lights තියෙනවා. මේක පදින බබා ගොඩක් දඟයින. එයාගේ speed එක අපිට control කරන්න හැකියාව තියෙනවා. බලමුද පොඩි ළමයින්ට තියෙන ලස්සනම ලස්සන ටොයි එක. මේ තමයි powerful 4-wheel drive එක. ඉතින් මේක ගැන කතා කරනවා නම් ගොඩක් දේවල් තියෙනවා. මේක අපිට ඇත්තටම ගෙනත් දුන්නේ බද්දේගම ස්ටෝර්ස් පාලමහන්දිය මහියංගනේ. මේ වාහනේ ගැන කතා කරද්දී අපි ඉස්සෙල්ලාම පටන් ගමු. මෙන්න මේ ෆ්‍රන්ට් එකේ ෆ්‍රන්ට් view එකෙන්. ෆ්‍රන්ට් view එක ගැන කතා කරනකොට අපිට දීලා තියෙනවා මෙතන daytime running light එකක්. ඒ වගේම fog lamp එකක්. එහෙම නැත්නම් headlight එකක්. ඒ වගේම මෙන්න මෙතන ගිහපුවම සහ මෙන්න මේ shell එක සහ windscreen එක වැදගත්. normal වගේ පෙනුනට මේක on කරපුවම වලට පෙනේ මෙතන යනවා LED panel එකක් සහ මෙතනත් LED panel එකක් යනවා. අපිට මේක ඉදිරි ඇතුළේදී අපි කතා කරනවා තියෙන Bluetooth setup එකෙන් යන සින්දුවට අනුව මේකේ patterns වෙනස් වෙනවා මේ shell එකෙත් windscreen එකෙත්. ඔයාලට පේනවා මෙතන shell එකේ පට්ට ලස්සනයි. ඒක වෙනම එකක් තියෙනවා මෙතන මේ shell එකේ විතරක් ඒ light එක යද්දි ඒ වගේම display එකේ යද්දිත් අර ඒකේ අර star light system එකක් මට පේනවා. ගොඩක් ලස්සනයි. ඒක premium. ඒ වගේම අපි මේවත් එක්ක මෙන්න මේ තියෙන light fog lamps දෙක පෙද්දීමත් ගොඩක් අමුතුම premium බවක් මේ වාහනේට ගෙනත් දෙනවා. ඒ වගේම අපි finally අපිට මෙන්න මේ front එක ගැන කතා කරන්න තියෙන්නේ මෙන්න මේ powerful rugged look තියෙන front bumper එක. ගොඩක් ලස්සනයි. මේකේ තියෙන පෙනුම improve කරන්න ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි මේක. හරි. ඒ වගේම තව දෙයක්. මේකේ තියෙන SV model එක හොඳටම පවත්වා ගන්න මේකේ තියෙන ground clearance එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ ground clearance එක දැන් මේ පොඩි ළමයා පදිනකොට වාහනේ off road type එකට හොඳටම design කරලා තියෙනවා. බලන්න ගොඩක් ඉඩ තියෙනවා මේ වාහනේ. එන්න මේ පැත්තට. ඉතින් මේකේ side look එක කතා නොකරන් බැරි පැත්ත. පුදුම ලස්සනක් තමයි මේක ගෙනත් දෙන්නේ මේ side look එකේ. මෙන්න මේ wheel set එක. ඉතින් මේ wheel set එක ගැන කතා කරද්දී plastic උනාට එකපාරට කවුරු වුණත් දැක්කත් මේක plastic කියලා නම් අඳුර ගන්න බෑ ලොවෙත්. මොකද මෙන්න මේ දීලා තියෙන design එක ඉතාලම හොඳ rugged look එකක් මෙන්න මේ vehicle එකට ගෙනත් දෙනවා. හරි. ඒ වගේම මෙන්න මේ door system එක. ඒක ගැන කියනවා නම් ගොඩක් දේවල් තියෙනවා. මොකද මේක පදින්නේ පොඩි ළමෙක්. මේ පොඩි ළමයාට ඕනි වෙලාවට මේක අරන් ගියොත් එයාට අනතුරක් වුණත් වෙන්න පුළුවන්. ඒක හින්දා මෙන්න මේ door එක design කරලා තියෙන්නේ ගොඩක් හොඳ lock system එකකට. ඉතින් මේ දොර ගැන කතා කරන්න ඕනි. මේ දොරේ තියෙන lock එක, මේ door එකේ තියෙන lock එක මේක පදින පොඩි බබාට ඇත්තටම ඕනි වෙලාවට අරගෙන යන්න නිකන් ඇරෙන්නේ නැහැ. බලන්න මේ ගොඩක් හයියට මේක fix වෙලා තියෙන්නේ මෙන්න මේ lock එකෙන් vehicle එකට. ඉතින් අපිට මේක ඕනි නම් මෙන්න මෙහෙම door එක unlock කරලා යන්න පුළුවන්. හරි. ඒ වගේම දැන් අපි door එක ගැන කතා කරලා ඉවරයි. දැන් තියෙන්නේ dashboard එක. මේක තමයි හැරවම් ලක්ෂය. මොකද මෙන්න මෙතන AC cowling එකක් එක්ක setup එක දීලා තිනවා. Bluetooth supplied setup එක. ඒ වගේම default songs මේකට එනවා. ඒ වගේම volume up down buttons දෙකක් එනවා. ඒ වගේම මේකේ තියෙන battery level එක පෙන්වන්න අපිට indicate කරන්න අපිට මෙන්න battery එක තියෙනවා. ඒ වගේම අපිට USB හරහා අපිට මේක සින්දුවක් දාගන්න සහ AUX හරහා උනත් අපිට සින්දුවක් දාගැනීමේ හැකියාව මේකට include කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ luxurious steering wheel එක. steering wheel එක ගැන කතා කරනකොට මේක ඇත්තටම ගොඩක් හොඳ විදිහට ඇත්ත වාහනයක වෙනවා වගේම අපිට හෝන් එකක් ගහන්න බටන් එකක්. ඒ වගේම songs වෙනස් කරන්න බටන් එකක් අපිට මෙතන දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන ලස්සනට dashboard එකේ meter panel එක design කරලා තියෙනවා. හරි. දැන් අපි බලමු මෙන්න මෙතන අපේ වාහනේ power up කරන බටන් එක. එහෙම නැත්නම් අපේ වාහනේ on කරන බටන් එක. ඉතින් වාහනේ on කරලාම අපි බලමු මේක කොහොමද පටන් ගන්න කියලා. හරි. ඔයා දැක්කේ කොහොමද on උනේ කියලා? ඒ වගේම දැන් අපි වාහනේ on වෙලා තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ වාහනේ මෙන්න මේ වලට පේන මේ රතු ස්විච් එක. ඒක ඇත්තටම ගොඩක් වැදගත්. මේක තමයි මේකේ ගියර් එක විදිහට වැඩ කරන්නේ. අපි දැන් මේක ඉස්සරහට දාලා අපේ ඇක්සලරේටර් එක පුෂ් කරොත් එම නැත්නම් එබුවොත් මේක ඉස්සරහට යන වලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක පස්සට දාලා අපි මේ ඇක්සලරේටර් එක එබුවොත් පස්සට එන වලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් පැහැදිලි අදහසක් තියෙනවා මොකද්ද මේ බටන් එක කියලා. ස්විච් එක කියලා. ඉතින් එතකොට මෙන්න මෙතන මේ කොළ පාට ස්විච් එක. ඔයාලට පේනවා ඇති මෙතන ස්පෝර්ට්ස් කියලා ලියලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන උඩ තියෙනවා ස්විං කියලා.
ස්පෝට් කියන මේක නෝමල් පදින විදිය. ඉතින් අපි ස්විංග් දැම්මොත් ඔයාලගේ පොඩි බබාව නලව ගන්න මේක ගොඩාක් වටින තොටිල්ලක්. ඉතින් අපි මේක දාපුවාම ඔයාලා බලන්න ඔන්න මේක ස්විංග් වෙනවා. එහෙම නැත්නම් ළමයාව නැලවෙනවා. හරි. අපි එන ඕක තමයි මේ ඇතුළ ගැන කතා කරන්න තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතන තියෙන අපේ එක්කෙනෙක්ට හොඳටම යන්න පුළුවන් ඉඩ තියෙන සීට් එක. ඉතින් මේ සීට් එක අපිට සීට් බෙල්ට් එකක් දීලා තියෙන හොඳ හයි සීට් බෙල්ට් එකක්. ඒ වගේ මෙන්න මේ දීලා තියෙන අයිටම් එක. පොඩි ළමයාව පොඩි බබාව හොඳට ආරක්ෂා කරනවා. මොකද මේක හදිස්සිය ගිහලා කොහේ හරි වැදුනත් ළමයාව නම් පිටිපස්සට කොහොමඩවත් වැටෙන්නේ නැහැ. මොකද මේකෙන් ළමයාව ආරක්ෂා කරනවා බිමට වැටෙන්නේ නැති වෙන්න. සහ මෙන්න මෙතන අපිට දීලා තියෙන ෆොග් ලැම්ප්ස් දෙක මේක ලස්සන සහ මේක කරෝලේ වගේ පදිනවා නම් එළිය ගන්නත් ගොඩක් වටිනවා. ඉතින් මේ වාහනේ කොච්චර ලොකු වුණා මේකට තියෙන රිමෝට් එක වල දැක්කද? මේ බලන්න මේකේ තියෙන රිමෝට් එක. කොච්චර සිම්පල්ද? මේක සාමාන්‍ය අපි පදින රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක වගේම ඉස්සරහට පස්සට යන බටන් දෙක ඇඩිෂනල් මේකේ තියෙනවා දේවල් දෙකක්. ඒක මම කියන්නම්. ඒ වගේම මේක හරවන ස්විච් දෙක තියෙනවා. ඒ වගේම ඇඩිෂනල් දේ තමයි මෙන්න මේ S එක. S කියලා මෙතන අදහස් කරන්නේ ස්පීඩ් එක. ඉතින් දැන් මේ අපේ මේක පදින බබා ගොඩක් දඟයි නම් එයාගේ ස්පීඩ් එක අපිට කන්ට්‍රෝල් කරන්න හැකියාව තියෙනවා. මෙතන මෙන්න මෙතන වලට රතු පාට බල්බ් එකක් පත් වෙනවා පේනවා බල්බ් දෙකක්. අන්න දැන් මේ තියෙන්නේ පළවෙනි ස්පීඩ් එක. ඉතින් එයා මේක කොච්චර ඇක්සලරේටර් එක කොච්චර පෑගුවත් යන්නේ පොඩි ස්පීඩ් එකකින්. ඒ වගේම මේක දැන් දෙවෙනි එකට දාපු මොන දැන් මේ බල්බ් දෙකක් පත් වෙලා තියෙන කියන්නේ සෙකන්ඩ් ස්පීඩ් එක. එයා මේක ඒත් යන්නේ යම් තරමක වේගකින් තමයි. ඉතින් ඒ වගේම තර්ඩ් ස්පීඩ් එක දාපුවම අපේ ෆුල් වේගය අපිට ගන්න හැකියාව තියෙනවා. හරි. දැන් ඒ බටන් එක ගැන එච්චර තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ පාකින් බටන් එක. පාකින් බටන් එක ගැන කතා කරද්දී මේ ළමයා දැන් අපි කවුරුත් ගෙදර නැතිලා මේ පොඩි බබා මේ වාහනේ අරන් යන්න ගියොත් එයාට කවමදාවත් ඒක කරන්න වෙන්නේ නැහැ. මොකද අපි මේ පාකින් බටන් එක දාලා ගියොත් පාකින් බටන් එක අපි මේකට දාලා ඇප්ලයි කරලා ගියොත් මේ එයාට මේ වාහනේ පදින්න බෑ. අපි මොකද මේක පාක් කරලා තියෙන හින්දා. මොකද මේ පාකින් බටන් එක අපි ළමයාගේ අනතුරක් වෙන හින්දා තමයි අතන මේ පාකින් බටන් එක මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. මේ වාහනේ තියෙන වැදගත්ම දේ තමයි මේ වාහනේ රෝද 4ට මෝටර් 4ක් තියෙනවා. ඉතින් මේ රෝද 4ට මෝටර් 4යි රිමෝට් කන්ට්‍රෝල් අපි යවද්දි මේ වාහනේ ස්ටියරින් වීල් එකටත් තව මෝටරයක් ඇප්ලයි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම මෝටර් ගන්න පහක් මේ වාහනේ තියෙනවා. ඉතින් ඔයාලා දැන් හිතනවා ඉතින් මේකේ ගාන ඒ වගේ මේක ගන්න පුළුවන් තැන. ඉතින් මේක ඔයාලට ගන්න පුළුවන් බද්දේගම ස්ටෝර්ස් පාලමහන්දිය. ඒ ෂොප් එකෙන් ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. ඇත්තටම ඔයාලට මේකේ ගාන වෙන්නේ 41900ක් විතරයි. ඉතින් පරක්කුණ කර මේ වගේ වාහනයක් ඔයාලගේ පොඩි බබාටත් දැම්මම අරන් දෙන්න.